බැස්සට පස්සේ මොනවා කියයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් අපේ හිතවත් සංගීත කණ්ඩායමක් තියෙන හින්දා නැග්ග. එහෙම නැතුව අර කියපු තරම් අපේ ඩෙන්සෙල්ලා කියපු තරම් අපේ නාත්තන්ඩි කියපු තරම් මහා විශාල දේවල් කරන්න වෙලාවක් නෙමෙයි. දැන් රැ වෙලා තියෙන වෙලාවේ ඔය ඇත්තටම අපි මීට කලින් ගොඩක් කලින් එන්න බලාපොරොත්තු වෙමින් හිටියේ. නමුත් මේ අපේ ගාමින්ද පරක්කු වුණා. ඔයා පරක්කු වෙච්ච ඉඳන් මේ පරක්කු වෙලා මෙතනට එන්න උනේ නැත්තම් කලින් ඇවිල්ලා අපි ඔක්කොටම කලින් සින්දුවක් කියලා යනවා. දැන් සින්දු කියන්න බෑ. නෑ මෙහෙම ඇත්තටම මම පරක්කුනේ මේ සුනේ. මෙහෙමයි ඇත්තටම මම නම් සින්දුවක් පාඩම් කරන් ආවා. දිගුද? ඒක අර වෙන කෙනෙක් කියලා කිය. කවුද කොල්ලෙක් කිව්වද මම බලාගෙන. ඔව්. ඒක එහෙම තියෙනවා අපේ රටේ. දැන් මොයා පරක්කුනේ මොකද කියන්නේ? ඕ නෑ මෙහෙමයි ඇත්තටම මම මේ පොඩි කැලෑ පාරකින් ආවේ දුර ඉඳලා. ඔව්. එකපාරටම මං කාර් එකේ එනකොට පාරේ මැද්දේ අලියෙක් හිටියානේ. තනි අලියා. නෑ ඇත් ගොව්වත් හිටියා. ඒ කියන්නේ මේ පාරේ මැද්දේ හිටියේ ඌ. ඒකින්ද පොඩ්ඩක් ඉතින් අමාරුයි. ඉතින් අලියෙක්නේ. ඔව් හරි දැන් බොරු කියන්න ඕනේ නැහැ නේද? අලි කියන්නේ ඕවා මොනවද අලි කියන්නේ? මම නිකන් මේම අලි 80ක් 50ක් විතර මේව මං නිකන් එහෙම ළඟින් යනවා අලි. බලන්න ගියා. කොහෙද? සිරිකොතේද? නෑ නුවර. නුවර කොහෙද? එහෙම අලියා. අයි පෙරහැර. ඒ කියන්නේ නුවර පෙරහැර බලන්න කියලා අලි මෙහෙම මේ අලින් ගන්න පුළුවන්. නෑ පෙරහැර යන අලි කතාව නෙමෙයි. නෑ අතර මේක නෙමෙයි. දැන් උනේ සාමාන්‍යයෙන් අපේ මේ කසාද බැඳපු මහත්තුරු දන්නවා මේ ලෑස්ති වෙලාව ගමනක් එන්න ආවට විශේෂයෙන් රැට ඉතින් එනකොට කරදරයි. ගෙදර දොරේ ඉතින් ප්‍රශ්න තියෙනවනේ පොඩි පොඩි. ගෙදර දොරේ නේ ඒක ඉතින් ගෙදර දොරේ ප්‍රශ්න කියලා බෑනේ. ඉතින් මේවා ගමනක් යනකොට ඒක මොකක් හරි කරන් එන්න ඕනේ. ඔය ඉතින් එහෙම කරන් එන්න අමාරුයි ඒක කිව්වට. ඒ කියන්නේ ගෙදර දොරේ අපේ ප්‍රශ්නයක් තිබ්බ මේ අර යටවදින එක නේද? උස්සලා අරින්න ඕනේ මෙහෙම. දොර මෙහෙම උස්සලා අරියම හරි. ඒ කියන්නේ ගෙදර දොරනේ අර යටවදිනකොට මෙහෙම උස්සලා අරින්න. නෑ එහෙම ගන්න මේ කියන්නේ ගෙදර දොරේ ප්‍රශ්න කියලා කියන්නේ මේ. ඔව්. සාමාන්‍යයෙන් අර අපේ තියෙන්නේ ඉතින් ඔව්. කුටුම්බයේ තියෙන ප්‍රශ්න. මොකේ? කුටුම්බය කියන්නේ මේ පෞල් ජීවිතයේ තියෙනවනේ ඉතින් පොඩි ප්‍රශ්න ඉතින් දන්නේ නැද්ද? අයියෝ එහෙම ප්‍රශ්න නේද? නෝනලාගේ මොකද තියෙන ප්‍රශ්නේ? අපේ නෑ එහෙම එකක්. ඔව්. එහෙමට මේ කියන්නේ දැන් මෙහෙම දැන් අපේ දෙන්නගේ තියෙනවා පොඩි මෙහෙම එකක්. අපි දෙන්නගේ අතරේ තියෙනවා පොඩි මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. කාගේද තියෙන්නේ දෙන්නගේ? ඒ කියන්නේ මේක තියෙන්නේ? මොකද? මොකද්ද තියෙනවා කිව්වේ දෙන්න අතර? නෑ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් කියන්නේ අන්‍යෝන්‍ය අවබෝධය. ඒ කියන්නේ අපි දෙන්න එකකතාවයකට ඇවිල්ලා තියෙනවා මෙහෙම. ඒක කාට වුණත් වටිනවා මේ වැඩේ කරගන්න පුළුවන් නම්. ඒ කියන්නේ දැන් මිනිස්සු වුණාම ඉතින් ඕන කෙනෙක්ගේ අතින් වැරදි වෙන්න පුළුවන් නේ. පුළුවන්. අපේ නෝනයි මායි කතා කරන්න තියෙන දැන් මගේ අතින් වැරදක් වුණොත්. යම් කිසි විදිහකින් මගේ අතින් වරදක් වුණොත් මම එයාගෙන් සමාව ගන්න ඕන. කොහොම සමාව ගන්න? වැඳලා ඒ සමාව ගන්න. එතකොට දැන් එයාගෙන් වරදක් වුණොත් එහෙම ඉතින් තාම වෙලා නැහැ. ඒක වුණාම තමයි බලන්න වෙන්නේ. ඒකද ප්‍රශ්න කියන්නේ ඔවා හදාගන්න එපා. ගෙදර නෝනා එක ප්‍රශ්න හදාගන්න එපා. දැන් ඔයා මට කතා කරනවා. ඔයාට ඉතින් එහෙම නැද්ද? ඔයාට තියෙන ඕන කෙනෙකුට තියෙනවනේ ඉතින්. අපේ ගෙදර මෙහෙමයි. අපේ ගෙදර තියෙනවනේ මායි නෝනායි දෙන්නම හිතන්නේ එක විදියටනේ. ඒ කියන්නේ නෝනාට මාව සැකයි මට නෝනාව සැකයි. ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න ලොකු ප්‍රශ්න ගෙදර. ඔව් ප්‍රශ්න කියලාදී පොඩි ප්‍රශ්න වෙනවා. අපේ ගෙදර ටිකක් ලොකු ප්‍රශ්නයක් වුණා ළඟදී. ඒ මොකද? ටිකක් පොඩි කේස් එකක් වුණා. අර ගෙදර පොඩක් සම්මිසි තත්යකට ආවා. ඔව් ඒ කියන්නේ ගෙදර ඉතින් පොඩි ප්‍රශ්න වුණා. රණ්ඩුවක් වුණා. වෙලා කොහොම හරි ඉතින් අන්තිමට නෝනා මගේ ළඟ දන ගැහුවා. සමාව වෙන්න කියන්නේ ඉතින් අන්තිමට. නෑ නෝනා දන ගහලා කිව්වා තමුසේ ඇඳ යටින් එළියට එනවද මම එන්නද කියලා. දැන් ටිකක් මේ අපිට එන්න කිව්වේ ඊළඟට වේදිකාවට එන්න කවුද කියලා පොඩ්ඩක් හඳුන්වා දෙන්න කියලා නිකන් පොඩ්ඩක් ඕනෑවට වැඩි දේවල් කතා වෙනවා වගේ අපි දෙන්න. ඔව් නිකන් නේද නිකන් ඔක්කොම මේ ඉන්න සෙනග කටුනේරියම ඉස්සරහා නිකන් මොකද්ද කරාගත්තා වාගේ ගතියක් දැනෙනවා මටත්. ඔව්. එහෙනම් ආපු වැඩේ කරමුද? කරමු. කවුද ඊළඟට එන්නේ? කවුරු කියලාද හිතන්නේ? කෙට්ටු උස කොල්ලෙක් එනවා. තව කොල්ලෙක් එනවා. ඔව්. සුදු ලස්සන කොල්ල දෙන්නෙක් එනවා. එන්නේ දෙකෙන් දෙන්න. 4 දෙනෙක් එනවද? කවුරු හරි එහෙමනේ මං කිව්ව විදිහ හරිනේ. ඔව්. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔව්. අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා අපේ සංගීත කණ්ඩායමට. රොෂාන්ට මේ අපේ මේ කිස්ලි නැද්ද බේන්? එහා පැත්තේ පොඩි වැඩක්ලු. කොණ්ඩ පීරනවා. ඔව්.
ඉතින් මේ අපි ආරාධනා කරනවා වැඩි වේලාවක් යනට කලින් මේ සංගීත ප්‍රසංගය අර වර්ණවත් කරන්නට කියලා කිව්වට කළු පාට ඇඳන් ඇවිල්ලා තියෙන්නේ. ඔව් අපි හැමෝම දන්න අපේ සහෝදරයා ඉරාජ් වීරරත්න අපෙන් පස්සේ වේදික අවසරසනට ඉරාජ්ටත් පොළ සන්නාටයක් දෙමු. ඒ වගේම අපේ නුගේගොඩටත් නාත්තණ්ඩියටත් කටුනේරියටත් අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඇත්තටම කියනවා නම් ඉරාජ් පොඩි දෙයක් කියන්න ඕනේ. කටුනේරියට පළවෙනි පාරට ආවම අපිට දීපු ඉන්ට්‍රොඩක්ෂන් එක ඇත්තටම කියනවා නම් අපිට දීපු මේක අපේ චූටි මල්ලි පොඩි මල්ලි. අපි කට්ටියම අත උස්සලා මල්ලිලා දෙමු අත්පොළ සන්නාදයක් හොඳ අත්පොළ සන්නාදයක් අපේ ඒ යුගලට. Right, go දෙන සද්දයක් කොල්ල ටික අද්දෙකට දාලා go. Yeah. Yeah, come on. Hitanda bෑ අදා ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කෙනෙක්ද මට සිය බතක් වරිද පරව යන්න මට බෑ මට හිතන්න බෑ අදා ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කෙනෙක්ද මට සිය බතක් වරිද පරව යන්න මට බෑ ප්‍රාණයෙන්ම ප්‍රේම දුන්න ප්‍රේම දූතිකා මාතමා නොයන් කියන්න ශෝක පෙන්වලා මානයෙන් නුදම් නොබන්න හෘද මාලිගා හීන කන්ද සුන්දරයිද ප්‍රේමවන්තිවා මට හිතන්න බෑ අදා ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කෙනෙක්ද මට සිය බතක් වරිද පරව යන්න මට බෑ මට හිතන්න බෑ අදා ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කෙනෙක්ද මට සිය බතක් වරිද පරව යන්න මට බෑ. Come on, now get down, now get low. When I'm done, yo, you can beg you for more. I'll flip you up and make you fly. Sit down, can't lay, I'ma take my time. Yeah, something new for you every day. Now hold on, girls, go ahead and your name. I know you're tired, being on fire. My empire is what you desire. Yes, we're good to go. Leave this place and go if you wanna get it all. We could have a party, just you and me, honey, till the night is all gone. කොහොමදක් වෙන්න බෑ කිසි දෙයක් දන්නේ නෑ මෙහෙමනම් වෙන්න බෑ කොහොමදක් වෙන්න බෑ කිසි දෙයක් දන්නේ නෑ මෙහෙමනම් වෙන්න බෑ මට හිතන්න බෑ අදා ගන්න බෑ හිතන්නවත් හිම නෑ පපු කෙනෙක්ද මට පිය බතක් වහිද පරව යන්න මට බෑ මට හිතන්න බෑ අදා ගන්න බෑ හිතන්නවත් හිම නෑ පපු කෙනෙක්ද මට සිය බතක් වහිද පරව යන්න මට බෑ ප්‍රාණයෙන්ම ප්‍රේම දුන්න ප්‍රේම දූතිකා මානමා නොයන් කියන්න ශෝක පෙන්වලා මානයෙන් නුදම් නොබන්න හෘද මාලිගා හීන කන්ද සුන්දරයිද ප්‍රේමවත් Come on! මට හිතන්න බෑ අදා ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කෙනෙක්ද මට සිය බතක් වහිද පරව යන්න මට බෑ මට හිතන්න බෑ අදා ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කෙනෙක්ද මට සිය බතක් වහිද පරව යන්න මට බෑ රයි මේ වදින කොල්ල ටික කො සද්දේ කොල්ලෝ කො සද්දේ කොල්ලෝ කට්ටියම අත උස්සලා දෙමු මල්ලි ඕගලන්ගේ ප්‍රදේශීය සංගීත කණ්ඩායම අපේ රොෂානය ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට අත උස්සලා දෙන්න මල්ලි හොඳ සද්දයක් රයිට් ඊට මොකද කරන්නේ දැන් අපි පොඩක් ඊළඟ අවසාන ගීතේ යන්නේ ඉස්සර පොඩක් කියමු ෆේෂල් අපි මේ වගේ විනෝදෙන් ඉන්නවා වගේ තවත් පිරිසක් ඉන්නවා ඔව් ඇත්තටම කියනවා නම් මේකයි මල්ලි මේකයි අපේ ගොල්ලෝ මේකයි කතාව ඇත්තටම කියනවා නම් අපිට වඩා අපේ බාල පරම්පරාවක් ඉන්නවා අපිට වඩා පොඩි පරම්පරාවක් ඉන්නවා වීදියේ ඒ කියන්නේ පාරවල් වල ජීවත් වෙන ඒ කියන්නේ වැඩිහිටියන් වශයෙන් වැඩිහිටියන් ඔවුන්ව
වැරදි විදිහට පාවිච්චි කරන ඒ කියන්නේ වැරදි දේවල් වලට පොළඹවන කට්ටිය. ඒ නිසා අපි කාවවත් අතාරින්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ වෙනුවෙන් අපි මේ ගීතේ ගායනා කරේ. අපේ වීදි දරුවන් වෙනුවෙන් අපි ගායනා කරපු මේ ගීතය. Come on! ඔය කාඩ් රජා. කට්ටිය බබුසල දෙවලි. වීදි පුරා පාලු කපන කාඩ රජා මං කාසි තොයා වේල පතා වාඩි ගසපන් අර නාඩි බලා අර ගාන කපා අර හීන් සැරේ මාරු වෙන්න උපන්නේ කමං වීදි පුරා පාලු කපන කාඩ රජා මං කාසි තොයා වේල පතා වාඩි ගසපන් අර නාඩි බලා අර ගාන කපා අර හීන් සැරේ මාරු වෙන්න උපන්නේ කමං ඉදුල් බහින් සිගා කමින් දුකේ වෙලීලා සමාජයේ තලුම් කමින් පයේ හැපිලා ලෝකයෙන් අපට රිද්දයි නම් හෙටක් නැතුව වට්ටයි නම් හැකුණා සුසුම් හෙලා කුමට අඬලා වීදි පුරා පාලු කපන කාඩ රජා මං කාසි තොයා වේල පතා වාඩි ගසපන් අර නාඩි බලා අර ගාන කපා වීන්තරේ මාරු වෙන්න උපන්නේ කමං කාඩ රජා කියන්නේ මට කල් කරන්නේ කාපාස් මම මගේ බිස්නස් ලේබ් අයිලන්ඩ් හොරා කන්නේ බඩගින්නට අපේ පැත්තේ බොරු වැඩ නෑ කොල්ලන්ගේ පොලිසියන් ඇඹරන්නේ ඉඳලා හිටලා ගුටි කන්නේ කටි මංසල බලේ මේ පැත්තේ ඉන්න එලකිරි කොල්ලෝ ටිකක් ඔය අතුඩ කොල්ලෝ ඒ හෙන්නක් ඇති හිතක් නැති වරක් ඇති ලමුන් නබියන්න දත්විලක් තුඩත් එකයි සිතාලා මවක් ඇති තියෙක් ඇති තියෙක් ඇති මවක් නැති උපන්දක් ඔයත් කොහෙ කියලා අපේ දෙකේ කොහෙ මලක් ඔයා බැලු කෙනෙක් කියන්න අපේ කියා ලොවේ කෙනෙක් නෑ අඬා වැටි තැවි පලක් නෑ වීදි පුරා පාලු කපන කාඩ රජා මං කාසි තොයා වේල පතා වාඩි ගසපන් අර නාඩි බලා අර ගාන කපා හීන් සැරේ මාරු වෙන්න උපන්නේ කමං කරන කියන රැකි රක්ෂා දිනෙන් දින බදි උඩු වේවා අපි කනබත් පිටක් ගානේ ඔහෙලට පින් සිද්ධ වේවා මෙහා පැත්තේ නේ නෝනා රුපියල් 10ක් දුන්නා එත් පතනවා ඒ නෝනට නිරෝගී සුව අත් වේවා මෙහා පැත්තේ මේ මහතා රුපියල් 20ක් දුන්නා නෝන්ඩි උනේ නෑ පින්වත ඒ නෝනට මේ මහතා කටිය මොලේ වර්සුලා වීදි පුරා පාලු කපන කාඩ රජා මං කාසි තොයා වේල පතා වාඩි ගසපන් අර නාඩි බලා අර ගාන කපා හීන්තරේ මාරු වෙන්න උපන්නේ කමං වීදි පුරා පාලු කපන කාඩ රජා මං කාසි තොයා වේල පතා වාඩි ගසපන් අර නාඩි බලා අර ගාන කපා හීන්තරේ මාරු වෙන්න උපන්නේ කමං හොඳයි එහෙනම් ඔගොල්ලොකටම බොම් ගොඩාක් ස්තුතියි ඒ වගේම ඉරාජ් ඇතරම කියනවනම් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ රෝෂාන් ප්‍රාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට මලිලා කුසල දෙන්න හොඳ සද්දය ඔක්කොම කොල්ලෝ ඇතරම කියනවනම් සුබ නව වසරක් වේවා අපි යලිත් හමු වෙමු ගොඩාක් ස්තුතියි බොහොම ස්තුතියි අපි ඊළඟ ශිල්පියෙක් හදවන්න ලහිරු ඔබට තමයි ආරාධනා කරන්නේ මෙන්න ලහිරු ඔබට බාරයි ඊළඟ ශිල්පියා කවුද කියලා කියන්න. හොඳයි නැවත වරක් අපි ලබා දෙමු රොෂාන් ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට මලිලා හොඳ අතොලසන්නාදයක්. හොඳයි එහෙමනම් ඔන්න සිරසේ රුවන් මාලිගා නරඹන ඔබට මහීමට ආදරය කරන විශාක වරන් එන්නද අපි? හරි. හැබැයි මල්ලි ඔයිට වඩා හොඳ දෙන්නකෝ අත්පොලසන්නාදයක් කට්ටිය. කෝ ෆ්ලෑෂ්බැක්ලා ගමේ කණ්ඩායම සංගීත කණ්ඩායම සංගීත සපයනවා ලංකාවේ ජනප්‍රිය ගායක ගායකයන් සමගින් හොඳ අත්පොලසන්නාදයක්. හරි. එවනම් ෆ්ලෑෂ්බැක් සමගින් වේදිකාවට නිනෝ අරලිය